සිරියාව පිරි අපූරු ගම්මානයකදී කපටි නුමනක් ඇති රයිගම්මයියාට අහිංසක මෙන්ම මෝඩ ගම්පුල ළමයාව පළමු වරට මුණ ගැහුණා. මෙය කදිම අවස්ථාවක් කරගන්නා රයිගම්මයියා බොළඳ ගතියති ගම්පොල ළමයාව මෝඩයාට ඇන්දීමට තීරණය කළා. ගමේ ලින්දාසල සැඟවුණු ඇසට නොපෙනෙන නිධානයක් ආරක්ෂා කරන ලෙස රයිගම්මයියා ගම්පොල ළමයාට කියා සිටියා. ඉතින් මෙම රාජකාරිය ඉතා බැරෑරුම් ලෙස බාරගන්නා ගම්පොල ළමයා එම හිස් අවකාශය දෙස බලාගෙන දිවා රෑ නොබලා මුර කළා. කිසිවක් නොමැති හිස් තැනක් මුර කරමින් සිටින ගම්පොල ළමයා දෙස බලන කුතුහලයෙන් පිරි ගම්වැසියෝ මවිතයට පත්වේතනට රැස් වුණා. ටික වේලාවකට පසු තමන් යෙදූ උපාය සාර්ථක වී ඇද්දයි බැලීමට රයිගම්මයියා නැවත එතනට පෙමිණුණා. ගම්වැසියන් ප්‍රශ්න කරන විට ගම්පොල ළමයා තමන්ට පැවරී ඇති මෙම වැදගත් රාජකාරිය ගැන ඉතා විශ්වාසයෙන් යුතුව කරුණු පහදා දුන්නා. හඬනගා සිනාසන රයිගම්මයියා එතන එවැනි නිදානයක් කිසිදා නොතිබුණු බවත්, එය හුදෙක් විහිළුවක් බවත් අවසානයේ හෙළි කළා. මුලදී ලැජ්ජාවට පත්වුවද මෙම විහිළුව පිටුපස ඇති සැබෑ පාඩම තේරුම් ගැනීමට ගම්පොල ළමයා ක්‍රමයෙන් සමත් වුණා. අවසානයේ හිරු බැස යද්දී රයිගම්මයියා සිනාසෙමින් නික්ම යන අතර අන්ධ ලෙස කීකරු වීමට වඩා බුද්ධිමත්ව සිටීම වටිනා බව ගම්පොල ළමයා අවබෝධ කරගත්තා.